අයිබෝන් අදුදේ ඔයා ඇහැරුණේ මොනවගේ හැඟීමකින්ද. ගොඩක් අය ඇහැරුණු ගමන් කරන්නේ ඇස් දෙක හරියට ඇරගන්නත් කලින්ම ෆෝන් එක අතට අරං සමාජ මාධ්‍ය බලන එක. නැත්තම් ඊරෑ ඉතුරලා තිබුණු ප්‍රශ්න ගැන ආයෙත් හිතන්න ගන්න එක නේද. ඒ විදියට දවස පටන්ගත්තම මුළු දවසම එපාවෙනවා වගේ මහන්සි ගතියක් පීඩනයක් දැනෙනවා නේද. ඔයා දන්නවද. උදෑසන අපි අවදින පළමු විනාඩි කීපය කියන්නේ මුළු විශ්වයම තියෙන ප්‍රබ්බලම ශක්තිය අපේ යටි සිතට එමන්තත්තම් සබ්කොන්ෂන්ස් මයින්් එකට ඇතුළ වෙන වෙලාව කියලා. නිදාගෙනදල ඇහැරෙන ඒ මොහොතේ අපේ මොලේ තියෙන්නේ තීටා කියන තරංග මට්ටමේ. ඒ කියන්නේ වගේ යටි සිත්තේ දොරට සම්පූර්ණයෙන්ම විවෘතයි. ඒ වෙලාවට ඔයා හිතෙනදේ කරනදේ තමා ඊළඟ පැයි 24 පුරාවටම ඔයාගේ ජීවිතයට ආකර්ශණය වෙන්නේ. ඉතිං මේ පුංචි දේවල් ටික හෙට උදේ ඉඳන්ම ඔයාගේ ජීවිතයට එකතු කරගෙන බලන්න. ඔයාගේ ගමන 100%කින් සාර්ථක වෙන හැටි ඔයාටම බලාගන්න පුළුවන් වෙයි. පළවෙනිදේ. හෙට උදේ ඔයා ඇහැරුණු ගාම් ෆෝන් එක අත්තින් අල්ලන්නවත් එපා. ඔයාගේ දෑස් පියාගෙනම ඇඳේ ඉඳගෙන ගැඹුරු හුස්මක් ගන්න. ඊයේ දවසේ මොන ප්‍රශ්න තිබුණත් අද මේ ලැබුණු අලුත් දවස ගැන ඔයාට හුස්ම ගන්න පුළුවන් වීම ගැන මේ විශ්වයට හදවතින්ම ස්තුති කරන්න. කෘතවේදීත්වය එහෙමත් නැත්තම් ග්‍රැටිටියුඩ් කියන්නේ විශ්වයේ තියෙන ඉහළම ශක්ති තරංගයක්. ඔයා දවස පටන් ගන්න ඒ සතුටින් නම් දවස පුරාම විශ්වය ඔයාට සතුටු වෙන්න හේතුම ඔබල දෙනවා. දෙවනිදේ තමයි ඔයාගේ සිතුවිලි වගේම මුළු රාත්‍රයක් පුරාම නිදාගෙන හිටපු ඔයාගේ භෞතික ශරීරයත් නිවැරදිව අවදි කරන එක. ඇඳෙන් නැගිට්ට ගමන් උණුසුම් වතුර වීදුරුවකට ලෙමන් ටිකක් ඉඟුරු කෑල්ලක් එකතු කරලා බොන එකෙන් ඔයාගේ ඇගේ තියෙන අලසකම සම්පූර්ණයෙන්ම නැති වෙලා ශරීරයේ ශක්ති මට්ටමටම එක පාර ඉහළ යනවා. මේ පිරිසිදු කිරීමත් එක්කම ඔයාගේ මනසත් පුදුමාකාර විදියට සැහැල්ලු වෙනවා. තුන්වෙනිදේ මේක තමයි ගොඩක්ම වැදගත් පියවර. දැන්වාට පුළුවන් අද දවස ඇතුළත ඔයාට වෙන්න ඕන දේවල් මේ දැන් සිද්ධ වෙනවගේ මනසින් දකින්න. ඔයාට අද ලොකු ඉන්ටර්විව් එකක් තියෙනවනම් අමාරු විභාගයක් තියෙනවානම් නැත්තම ඔයාගේ ව්‍යාපාරයේ ලොකු වැඩක් තියෙනවනම් ඒ දේවල් ඉතාමත් සාර්ථකව අවසන් වෙලා ඔයා ගොඩක් සතුටින් හිනා වෙලා ඉන්නවා. තත්පර 30ක් විතර මනසින් දකින්න, ඒ කියන්නේ විෂුවලයිස් කරන්න. අද දවසේ මගේ මම යන හැම ගමනක්ම අතිසාර්ථකයි. විශ්වය මගේ පස්සෙන් ඉඳන් මාව ආරක්ෂා කරනවා. මේ වචන ටික ඔයාටම කියාගන්න. ඔබ විශ්වාස කරන්න. ඔයාගේ යටි සිතට මේ පණිවිඩය ගියපු ගමන් විශ්වය මුළු දවසම සැලසුම් කරන්නේ ඔයාගේ සාර්ථකත්වය වෙනුවෙන්මයි. කිසිම ඍණාත්මක බලවේගයකට අද දවසේ ඔයාව වටන්න බෑ. ඉතින් හෙට උදෑසන ඉඳන්ම මේ අලුත් පුරුදු එක්ක දවස පටන් ගන්න ඔයාලා ඇස්තිද? එහෙනම් මේ ධනාත්මක තීරණය පහලින් සටහන් කරලා අපි බලමු තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වෙනස් වෙන්න කැමති කී දෙනෙක් අපිත් එක්ක ඉන්නවද කියලා. මේ වීඩියෝ ඔයාගේ ජීවිතයට වටිනාකමක් එකතු කළා නම් ඩ්‍රීම්වර්ස් නාලිකාව එක් වෙන්න කියලත් මම ආදරෙන් මතක් කරනවා. විශ්වයේ ආශිර්වාදයෙන් අද දවස ඔබට පුදුමාකාර සතුටක් ගෙනෙන දවසක් වේවා.